පසුගිය නොවැම්බර් 22 වෙනිදා දෙරණ ආයතනයෙන් පවත්වන ලද බිග් ෆෝකස් වැඩසටහනේ ඒ වැඩසටහනට පැමිණි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් අතුල කරුණානායක ප්‍රකාශයක් කරමින් ඉදිරියේදී මේ අද ඇති වෙලා තියෙන තත්වය ඔහු ප්‍රකාශ කරා ඉදිරියේදී මෙහෙම තත්වයක් ඇති වෙන්න හැකියාවක් තියෙන බව. එම තත්වය ඇති වුණොත් අපිට ඊටාම දුෂ්කරතාවයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක හින්දා අපි සියලු අංශ ඒකාබද්ධව මේ තත්වයට මුහුණ දිය යුතුයි. ඇත්ත වශයෙන්ම ඔහු ඊටමත් කාලෝචිත මේ ලෝකයේ ඇතිවෙමින් තියෙන තත්වයන් වටහාගෙන තමයි ඔහු ඒ ප්‍රකාශය කරේ. එතකොට ගොඩක් අය හිතනවා මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ බොරු. ඒ වගේ දේවල් ගොඩක් අය නමුත් මේක ඔහු කලින් ප්‍රකාශ කරා. මේ තත්වය ඇති වෙන බව ඔහු කලින් කිව්වා. 22 වෙනිදා ඒ කියන්නේ සති දෙකකට කලින් මේක කිව්වා. ඒ වගේම ඒකට අදාළ පුද්ගලයන් ඒ වගේම ආයතන සියල්ල ඔහු දැනුවත් කරා. නමුත් මේ සම්බන්ධව කටයුතු කරාද කියන එක සැකයි. මේ දේ සම්බන්ධව ක්‍රියාත්මක වුණේ නැති බව බොහෝ දෙනෙකුට ප්‍රත්‍යක්ෂ වී තිබෙනවා. එතකොට මීට කලිනුත් මේ ආකාරයෙන්ම දේවල් සිද්ධ වුණා. මීට කලිනුත් මේ කුණු කන්දක් නාය ගිහිල්ලා මේ වර්ෂාව තියෙන සමයේ සිය ගණනක් ජනතාව මිය ගියා. ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙනවා. මොකක් හරි ධාරාණපාත වර්ෂාවක් වැටුනහම ලංකාවේ කොහේ හෝ කන්දක් නාය යනවා. ඒ වගේම අහිංසක දුක් විඳින ජනතාව ඒ පස් කඳු වලට යට වෙලා මිය යනවා. සමහර වෙලාවට නින්දෙදිම පස් කඳු කඩාම වැටලා නින්දෙදිම වුන් මිය යනවා. ඉතින් මේ ආකාරයෙන් ඊටාම අවාසනාවන්ත ඉරණමකට අපේ රට ගොදුරු වෙලා තියෙනවා. විශේෂයෙන් මේ තත්ත්වය ඇති වෙන්නේ ඇයි? ජනතාවට නිවාස හදාගන්න මුදලක් නැහැ. රටේ ජනතාවගෙන් 60%ක් වේල් 3 කන්න නොහැකිව වේල් 2ක් හෝ 1ක් හෝ බඩගින්නේ තමයි අද වෙනකොට ජීවත් වෙන්නේ වෙලා තියෙන්නේ. මේ මූලික අවශ්‍යතාවයන් සපුරා ගන්න බැරි නම් ඒ ජනතාවගේ ජීවිතේ තේරුමක් තියෙනවද? ජනතාව හැම වෙලේම හැම කෙනෙකුටම නිවසක් අවශ්‍යයි, රැකියාවක් අවශ්‍යයි. ඒ වගේ මූලික අවශ්‍යතා කෙනෙකුට අවශ්‍යයි. රැකියා, ආහාර සහ නිවස. මේ මූලික අවශ්‍යතා සපුරා ගන්න බැරි වුණාම ජනතාව කඳු ළඟ ගෙවල් හදා ගන්නවා. එහෙම නැත්නම් කුණු කඳු ළඟ ගෙවල් හදා ගන්නවා. ඉතින් මේ ආකාරයෙන් ජනතාව ඊටමත් අසරණ තත්වයකට මුහුණ දීලා තියෙනවා. දැන් අද වෙනකොට මේ කාලගුණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා කියපු අන්දමට කලින් මේකට එකමුතු වී පියවර ගත්තා නම් අද මේ තත්වය මීට වඩා සාර්ථකව මුහුණ දෙන්න තිබුණා. ඒ වගේම මේ සිදුවුණු උවදුරු බොහෝ දුරට අඩු කරගන්න තිබුණා. ඉතින් මේ ආකාරයෙන් මේ රටේ නොයෙකුත් මේ අන්දමට දේවල් සිද්ධ වෙනවා. ධාරානිපාත වර්ෂාවක් වැටුනහම හැම දවසකම අපට අහන්න ලැබෙන්නේ ඊළඟට මේ කන්දක් න්‍යාය ගිහිල්ලා මේ මිනිසුන් ඒකට වැළලුණා කියලා. එතකොට මේ අපි දන්නවා නිලධාරීන් ඇවිල්ලා කියනවා මේක අධි අවදානම් කලාපයක්, මේක මධ්‍ය අවදානම් කලාපයක්, මේක අවදානමක් තියෙනවා. ඉතින් ඒ ආකාරයෙන් වර්ග කළා මිනිස්සුන්ට ඇවිල්ලා කියනවා මේ මෙතනින් අයින් වෙන්න, අධි අවදානම් කලාප වල ඉන්න අයට අයින් වෙන්න කියලා. නමුත් මිනිස්සු කොහෙද යන්නේ? පවතින ආණ්ඩුව තියෙන්නේ මිනිස්සු ඒවෙන් අයින් කළා සුදුසු ස්ථානවල ඔවුන්ට වාසස්ථාන සකසා දීම. ඒකයි කළ යුත්තේ. එහෙම නැතුව මිනිස්සුන්ට යන්න කිව්වට යන්නේ කොහෙද? එතකොට මේ මිනිස්සු මරණය තෝරා ගන්නවා. තැනක් නැතුව ඉන්නවට වැඩිය මරණය තෝරා ගන්නවා. එතකොට ඒ තෝරා ගැනීම තුල තමයි මේ මිය යන්නේ. දැන් එක තැනක සම්පූර්ණ 16 දෙනෙක් වැළලුණා. නිදියහනේම වැළලුණා. මේ ආකාරයෙන් මිනිස්සු ඊටමත් දුක්ඛදායක තැනකට ඉරණමකටපත් වෙලා තියෙනවා. මේක මේ ආණ්ඩුවේ පමණක් නොවේ. මීට කලින් ආණ්ඩුවලත් මේ දේම සිද්ධ වුණා. කුණු කඳු වලට යට වෙලා 100 ගණන් මිය ගියා. වැස්සක් තියෙනකොට හැමදාම න්යාය යනවා. හැමදාම මිනිස්සු මැරෙනවා. මේ රට මෙවැනි ඉරණමකටපත් කරේ කවුද?
මේ තියෙන ධනේශ්වර සමාජය තුළ මිනිස්සුගේ ප්‍රශ්න විසඳන්න බෑ කියන එක දැන්වත් මේ ආණ්ඩුව පිළිගත යුතුයි. මේ ප්‍රශ්න විසඳන්න නම් මේ සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍යයි. මේ රටේ මේ අවස්ථනාවන්ත තත්වයෙන් ජනතාව ගොඩ ගන්න මේ සිස්ටම් චේන්ජ් එකක් වහාම අවශ්‍යයි. මේ මිනිස්සුන්ට අවශ්‍ය නිවාස, රැකියා, ආහාර, අත්‍යවශ්‍ය ආහාර ඒවා ලබා දිය යුතුයි. මේ ආණ්ඩුව බලයට පැමිණියේ අත්‍යවශ්‍ය ආහාර මත පනවා තිබෙන 18%ක වැට් බද්ද අයින් කරනවා කියලා. ඒ වගේම 18%ක වැට් බද්ද බෙහෙත් මත පනවා තියෙන වැට් බද්ද අයින් කරනවා කියලා. ඊළඟට ඒ වගේම ඔවුන් කිව්වා පාසල් දරුවන්ගේ දේවල් සම්බන්ධව තියෙන වැට් බද්ද සම්පූර්ණයෙන්ම අයින් කරනවා කියලා. නමුත් මේ දේවල් සිද්ධ වුණේ නැහැ. ඉතින් මේ දේවල් සිද්ධ වෙන්නේ නැති වුණාම බොරු පොරොන්දු දීලා බලයට පැමිණියාම ඊළඟට මිනිස්සු ඒ තියෙන විශ්වාසය කඩවුණෙන් පස්සේ තවදුරටත් ඒ පාලකයෝ ගැන විශ්වාසය තියන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ ඒ වගේම පාලකයෝ BMW වලට අයිකෝඩ් ගහලා යනවා. ඒකම ඉංග්‍රීසි පිළිබඳ හීනමානයක් ඇති වුණාම බොරු ඉංග්‍රීසි කතා කරනවා. ඉතින් මේක තමන්ගේ භාෂාවෙන් කතා කරන්න හැකියාව තියෙද්දි භාෂාව එහෙම නැත්තම් භාෂා පරිවර්තකයෙක් ලබාගෙන කතා කිරීමේ හැකියාව තියෙද්දි තමයි මේවා කරන්නේ. මිනිස්සු හිනස්සන වැඩ කරන්නේ ඉතාමත් අවාසනාවන්තයි. මොකද ඕනම තැනකට පිටරටකට ගියත් ඒ රටේදී තමන්ට භාෂා පරිවර්තකයෙක් අරගෙන සිංහලෙන් කතා කරන්න පුළුවන්. ව්ලැඩිමිර් පුටින් ඉංග්‍රීසියෙන් ප්‍රශ්න අහුවාම උත්තර දෙන්නේ රුසියන් භාෂාවෙන්. දේශාභිමානයක් තියෙන දැවැන්ත නායකයෝ, දැවැන්ත පෞරුෂය. ව්ලැඩිමිර් පුටින් කියන්නේ ලෝකයට පාඩමක් කියලා දුන්න මිනිසෙක්. මොකද ව්ලැඩිමිර් පුටින් පිළිකාවට බෙහෙතක් සොයාගත්ත රුසියාව අද වෙනකොට තීරණය කරලා තියෙනවා ව්ලැඩිමිර් පුටින් මේ පිළිකා එන්නත ලෝකයේ සියලු දෙනාට නොමිලේ ලබා දෙන්න. ඉතින් එවැනි තත්ත්වයක් දැන් මේක ඇත්තටම ඇමරිකාව සොයාගත්ත නම් බහුජාතික සමාගම් වලට මේක ලබා දෙනවා කෝටි ගණන් මුදල් උපයන. නමුත් මේ සෝවියට් දේශයේ KGB එකේ චීෆ් හැටියට හිටපු ප්‍රධානියා හැටියට හිටපු ව්ලැඩිමිර් පුටින් ඒ සමාජවාදී ගුණාංග දක්වමින් ඔහු අද තනි පුද්ගල පෞරුෂයක් හැටියට වර්ධනය වෙලා තියෙනවා. ඔවුන් මේ මිනිස්සුන්ගේ ඇත්තටම අද රුසියාවේ ජනතාව ඉතාමත් සතුටෙන් කාලය ගෙවන බව නොරහසක්. ඉතින් මේ ආකාරයෙන් අපේ නායකින්ටත් මේ විදිහට කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. නමුත් ඔවුන් වැළඳ ගන්නවා මේ ධනේශ්වර ක්‍රමය වැළඳ ගන්නවා. මේකට ඇතුල් වෙන සියලු දෙනා මේ කාම සුකල්ලිකානු යෝගයට ගොදුරු වෙනවා. ගොදුරු වෙලා මේ ධනේශ්වර ක්‍රමය වැළඳ ගන්නවා. ඒකයි මේ අපට වෙලා තියෙන්නේ. මෙතෙන්ට එන නොයෙකුත් බොරු පොරොන්දු දී පැමිණෙන අය අවසානයේ ඉවර වෙන්නේ මේ ධනේශ්වර ක්‍රමයට ගොදුරු වීම. ඉතින් මේක තමයි අද තියෙන යථාර්ථය. මේ රටේ අද ඇති වෙලා තියෙන මේ තත්වයෙන් අද වෙනකොට 128ක් මිය ගිහිල්ලා තියෙනවා. 130ක් අද අතුරුදහන් වෙලා තියෙනවා. අතුරුදහන් වෙලා තියෙනවා කියන්නේත් මරණයටපත් වෙලා කියන එකම තමයි. මොකද මේ අය බොඩිස්වත් හොයාගන්න බැරි වෙලා තියෙනවා අද වෙනකම්. මොකද මේ අතුරුදහන් වුණ අය ස්ථිර වශයෙන්ම මිය ගිහිල්ලා. එතකොට මේ 250කට වැඩිය අද රටේ ජනතාව මිය ගිහිල්ලා තියෙනවා. ඊටාම අවාසනාවන්ත තත්වයක්. මේ හදිසි අවස්ථාවක් ඇත්තට මේ රටේ මේ සියලුම දේශපාලන පක්ෂ එකතු වෙලා මේ සම්බන්ධව කතා කරන්න ඕන අවස්ථාවක් මේක. ඊළඟට මේ තත්වයට ගොදුරු වෙන්නේ ඇයි? දැන් මේ සුනාමි අවස්ථාවේ යම්කිසි දැනුම් දීම් ලැබුණා. නමුත් ඒ සම්බන්ධව ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් අද වෙලා තියෙන්නේත් ඒක. අද වෙලා තියෙන්නේ කාලගුණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහත්මයා දැන් ඇවිල්ලා ප්‍රසිද්ධ මාධ්‍යයක ඇවිල්ලා මේ බිග් ෆෝකස් කියන වැඩසටහනේ මේ දේ කියලා කිව්වා. මේකට අපි ඒකාබද්ධ වැඩසටහනකින් මුහුණ දිය යුතුයි කියලා. නමුත් ඒ දේ කෙරුන්නේ නැහැ. අද වෙනකොට ජීවිත කොච්චර අහිමි වෙලා තියෙනවද? 250ක පමණ ජීවිත අහිමි වෙලා තියෙනවා. මොකද මේ අතුරුදහන් වීම කියන්නේ ජීවිත අහිමිවීමක් තමයි. මොකද මේගොල්ලන්ගේ බොඩි එකක්වත් හොයාගන්න විදියක් නැහැ. කොහොම වුණත් මේ රටේ දේශපාලනඥයෝ වගේ නෙමෙයි
සාමාන්‍ය ජනතාව මෙතෙන්දිත් සාමාන්‍ය ජනතාව තමයි ඉදිරියට ඇවිල්ලා නොයෙකුත් ආකාරයෙන් මිනිස්සුන්ට දේවල් කරමින් ඉන්නේ. මං අර කියපු විදිහට අපි බෞද්ධ දර්ශනය ඇතුලෙන් නිස්සරණ අධ්‍යාසයෙන් කටයුතු කරන කුසල් කරන මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ මිනිස්සු කිසිවක් බලාපොරොත්තු නොවි කටයුතු කරනවා. මේ වගේ දෙයකදී අපේ රටේ සියලුම ජාතීන් මුස්ලිම් ජාතිකින් සිංහල ජාතිකින් දෙමළ ජාතිකින් මේ ඔක්කොම එකා වගේ ඉඳගෙන මේ රටේ මේ තියෙන දුර්භාග්‍ය සම්පන්න තත්වයෙන් මුදවා ගැනීමට කටයුතු කරනවා. ඉතින් ඒක ඉතාමත් වැදගත් දෙයක්. ඒක අපේ විශේෂයෙන් මේ බෞද්ධ දර්ශනය තුල පදනම් වෙලා ඉන්නවා. ගොඩක් අය දැන් මුස්ලිම් අය වුණත් කියනවා මගේ යාළුවෙක් ඉන්නවා මේ සමහරලාට කතා කරනකොට ඕක ඉතින් කර්මය තමයි. මං කියනවා ඉතින් ඔයා කර්මයක් ඉතින් අදහන්නේ නැහනේ. නෑ මට කියවෙනවලු ඒක. ඉතින් අන්න ඒ වගේ මේ රටේ මේ බෞද්ධ දර්ශනය සියලුම දෙනාට දර්ශනයක් හැටියට අද මිනිසු පිළි අරගෙන හමාරයි. ඉතින් ඒකින්ද තමයි මේ අවයව දන් දෙන්නේ ඊළඟට ලේ දන් දෙන්නේ ලෝකේ වැඩිම අවයව දන් දෙන්නේ ලේ දන් දෙන්නේ අපේ රට. ඉතින් මේ ආකාරයෙන් අපට සතුටු වෙන්න තියෙන ඉච්චරයි. මොකද මේ දේශපාලනඥයෝ අද කියන බොරු හෙට එලිදරව් වෙනවා. අද කියන බොරු හෙට එලිදරව් වෙනවා. ඊළඟ හෙට කියන බොරු අනිද්ද එලිදරව් වෙනවා. මේ ආකාරයෙන් මිනිස්සු මුලා කරමින් යන මේ ගමන වැඩි දුර යන්න බැරි බව ප්‍රත්‍යක්ෂයි. මොකද මේ තත්වයන් තුල මෙවැනි තත්වයන් තුල ඒට මූණ දෙන්න ජනතාවට බැරි වෙනකොට ඊට පස්සේ අර බංගලාදේශයේ නේපාලයේ ඇතිවෙච්ච තත්වය තමයි ඇති වෙන්නේ. ඒක අනිවාර්යෙන් ඇති වෙනවා. ඒක වළක්වන්න බෑ. මේ බොරු කියන එක තුල බොරුව මේ අද කියන බොරුව හෙට එලිදරව් වෙනවා. මොකද මේ ඒක දේශපාලනඥයෝ ඇත්තටම බය ඒකයි. ඔවුන් කියන දේ සෝෂල් මීඩියා වලින් හෙට දානවා. ඊළඟට හෙට දාන එක තව අවුරුද්දකින් දානවා. එයා ඒක බොරුවක් ඒකට සපෝට් එකට කතා කරනකොට ඊට පස්සේ සෝෂල් මීඩියා ඊට පස්සේ සෝෂල් මීඩියා වලට තමයි බයින්නේ. සෝෂල් මීඩියා නැත්තම් ඇත්තටම මේ බොරුකාරයෝ එලිදරව් වෙන්නේ නැහැ. ඒකින්ද සෝෂල් මීඩියා ඉතාම වැදගත් කාර්යභාර මේ රටේ කරන්නේ. මේ රටේ විතරක් නෙමෙයි සියලුම තැන්වල මේ සෝෂල් මීඩියා වලින් ඉහළ කාර්යභාරයක් කරනවා. ඒ වගේම නේපාලේ අද පෙරළිය ඇති වුණේ මේ සෝෂල් මීඩියා හින්දා. සෝෂල් මීඩියා කියන්නේ මේ ජනතාවගේ දුක කියන්න තියෙන එකම තැන. දැන් සෝෂල් මීඩියා නැති වුණා නම් මට මේක කියන්න බෑනේ. සෝෂල් මීඩියා තියෙන හින්දා තමයි මම මේම කතා කරන්නේ. නමුත් මිනිස්සුන්ට කතා කිරීමේ වේදිකාවක් මොකක්වත් නැති මිනිහට වේදිකාවක් මේ සෝෂල් මීඩියා. ඒකින්ද ඇත්තටම මේ අපේ ජනමාධ්‍ය ගොඩක් වාරණ වලට යටත් වෙනවා. මේ විශේෂයෙන් මේ රූපවාහිනී මාධ්‍ය ඒ වගේ දේවල්. නමුත් සෝෂල් මීඩියා වලට වාරණයක් දාන්න අසමත් වෙලා තියෙනවා පවතින ආණ්ඩු. ඉතින් මේක මේ තත්වයේ ඉතාමත් අවාසනාවන්ත තත්වයක්. මේක නවත්වා ගන්න පුළුවන් තත්වයක්. මේ මිය යන එක මිනිස්සු අසාධාරණ ලෙස ඉතාම අවාසනාවන්ත ලෙස මිය යන එක පවතින ආණ්ඩු ඒකේ වගකීම ගත යුතුයි. මේක ස්වාභාවික විපතක් තමයි. නමුත් ස්වාභාවික විපතට කලින් අපිට සූදානම් වෙන්න පුළුවන්. ඒ සුනාමි අවස්ථාවේදී කලින් ඒකට මුහුණ දෙන්න අවස්ථාව තිබුණා. නමුත් ඒක කරේ නැහැ. 50000ක් පමණ මැරුණා. ඉතින් මේ මිය යන්නේ අසරණ ජනතාව, දුක් විඳින ජනතාව. ඒකින්ද අපිට ඒක ගැන කැක්කුමක් තියෙනවා. ඒකින්ද මෙවැනි තත්වය ඉදිරියේදී ඇති වෙලා මෙවැනි තත්ත්ව ඉදිරියේදීවත් මෙවැනි තත්ත්ව වලදී මුහුණ දෙන්න ක්‍රමවේදයක් සකසා ගත යුතුයි. ඒ සකසා ගැනීම ඉතාමත් වැදගත්. නැත්තම් මේ අසරණ ජනතාවට පිහිටක් නැහැ. ඉතින් මම වැඩි දුර කතා කරන්න යන්නේ මෙවැනි තත්වයකට ජනතාව පත් කිරීම ඉතාමත් අවාසනාවන්තයි, ඛේදජනකයි. ඒ ඛේදජනක තත්වයෙන් ජනතාව මුදවා ගන්න සියලු දෙනා එකට පෙළ ගැසිය යුතුයි.